මෙන්න මේවා හොඳට ඔළුවට ගන්න පිංගතුනි. කවදාක්වත් කිසිම පුද්ගලයෙකුට ණය වෙන්න එපා. ඒ ණය වෙන්න එපා කියන හේතුව තමයි පිංගතුනි. ඒ ණය වුණොත් ඔබට ඒකාන්තයෙන්ම සසරේදී ඒ ණය ගෙවන්න වෙනවාමයි. එක ගමක පවුලක් හිටියා. ඒ පවුලේ පිරිමි දරුවා මේ ධර්මයට හරි ලැබි. මේ දරුවා ආව දවසක් ස්වාමින් වහන්සේ නමක් මුණ ගැහුවා. උන්වහන්සේගේ ධර්මය අහලා උන්වහන්සේගේ රේ පැහැදිලා ඉන්නකොට උන්වහන්සේ කිව්වා, උන්වහන්සේ යමක් දැක්කා සමාධියට. දැකලා කිව්වා, දරුවෝ තාත්තා මැරුණා නේද? ඔව් ස්වාමීනි, තාත්තා මැරිලා දැන් අවුරුදු ගාණක් වෙනවා. අවුරුදු 2-3ක් වෙනවා. දරුවෝ ගමේ කඩයක් තියෙනවා නේද? තියෙනවා ස්වාමීනි. ඔබ නිකමට ගමේ කඩේ මුදලාලිගෙන් අහන්න තාත්තා කොච්චර මුදලාලිට ණයද කියලා. අහලා තාත්තා ණය නම් ඒ ණය ගෙවලා දාන්න. ඉතින් දරුවා බොහෝම මේ හාමුදුරන්ව විශ්වාස කරනවා. මේ දරුවා ගියා ගමේ මුදලාලි ගාවට. ගිහිල්ලා ඇහුවා, මුදලාලි අපේ තාත්තා ඔබතුමාට ණයයිද? ඒ වෙලාවේ මුදලාලි කියනවා, අනේ ඔව් පුතේ මේ ණයක් තිබුණා මං ඕව ගණන් ගන්නෑ. එයා මගේ යාළුවෙක් නේ. නෑ මුදලාලි. තාත්තා කීයක් ණයද කියලා මට හොයලා කියන්න. ඒ වෙලාවේ මුදලාලි අර පරණ පොත් පෙරලා මෙන්න මෙච්චරක් ණයයි කියලා. මේ දරුවා ගෙදර ගිහිල්ලා ඒ සල්ලි අරගෙන ඇවිල්ලා මුදලාලිට දුන්නලු. මුදලාලිලත් හරි සතුටින් මේ වගේ දරුවෝ ගැන. මුදලාලි කිව්වලු, මන් දැන් මොකද්ද පුතේ කරන්න ඕනේ? මුදලාලි, අපේ තාත්තා ඔබතුමාට ණය නැහැ කියලා 3 පාරක් කියන්න කිව්වලු. 3 වෙනි පාර කියලා ඉවරනකොටම හරකෙක් කෑ ගහන සද්දයක් ඇහුණලු එකපාරට. ගේ පිටිපස්සේ මුදලාලිගේ. එතනට ගිහිල්ලා බලද්දි මුදලාලිගේ හිටපු නාමර වස්සෙක් මැරලා වැල්ලා ඉන්නවලු ලේ පෙරාගෙන. මේ සිද්ධිය දැකලා බොහෝම කම්පණයටපත් වෙලා ගිහිල්ලා හාමුදුරන්ගෙන් ඇහුවලු මේ දරුවා, හාමුදුරනේ මෙන්න මෙහෙම දෙයක් වුණා කියලා. ඊට පස්සේ කිව්වලු, දරුවෝ ඒක නිසා තමයි මම ඒක කරන්න කිව්වේ. ඔබගේ තාත්තා ඒ මුදලාලිට වෙච්ච ණය පියවන්න, ඒ මුදලාලිට බර අදින්න හරකෙක් වෙලා ඉපදුනේ. ඒ ණය ගෙවිලා ඉවරයි. ඒ ගනුදෙනු එතනින් පිය වුණා. ඒක නිසා තමයි එතනින් චුත වුනේ. දැන් හොඳ තැනක් ලබලා ඇති. බුද්ධ කාලෙට යන්න ඕනේ නෑ පින්වතුනි. මේ වර්තමාන කාලේ වෙච්ච සිදුවීම් මේ. හිතලා බලන්න. සසර කොයිතරම් ගනුදෙනු වලින් පිරීලාද කියලා. එතකොට ඔය පොඩි ගානකට ණය වෙලා ඔහොම ආවනම් හරකෙක් වෙන්න. මේ රටවල වලට පුදුම විදිහට ණය වෙලා යන මිනිස්සු. රාජ්‍ය දේපල හුරා කන මිනිස්සු. මේ මිනිස්සු මේවා දන්නේ නැතුව පින්වතුනි කරන්නේ. අපි හොඳටම දන්නවන්නේ අපි රාජ්‍ය රස්සාවක් කරද්දී මොකද කරන්නේ? ඔක්කොම කොළ ටික ළමයින්ට ගෙනත් දෙනවා. ඔෆිස් එකේ තියෙන කොළ ටික ඔක්කොම ළමයින්ට ගෙනත් දෙනවා ගණන් හදන්න. පෑන් ටික ඔක්කොම ගෙනත් දෙනවා ගණන් හදන්න. නේද? ඔෆිස් එකේ තව මොන හරි දෙනවා ඒකත් ගෙදර ගේනවා. ඒ අපේ ස්වභාවය. කමක් නැහැනේ රජේනේ කියලා ගේනවා. බලන්න කවුරුත් නැහැනේ. පින්වතුනි, එක පුද්ගලයෙකුට ඔබ ණයක් සිද්ධ වුණා නම් ඒක ගෙවන්න වෙන්නේ ඒ පුද්ගලයාට විතරයි. නමුත් ඔබ රජයකට ණයක් සිද්ධ වුණොත් ඒ රටේ ඉන්න සියලුම පුරවැසියන්ට ඒ ණය ගෙවන්නම වෙනවා. මේ කවදද ගෙවලා ඉවර කරන්නේ? හොඳට හිතලා බලන්න. මේ සසර පින්වතුනි හරිම භයානකයි.